දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමදෙනාටම. ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්න ඔන්ලයින් පන්තියත් එක්ක මම අදත් කතා කරන්න බලාපොරොත්තු වෙන ස්පෙෂල් වීඩියෝස් ටිකක් මම දානවා කිව්වා. ඒ වීඩියෝ වලින් එකක් තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද මාතෘකාව තමයි පොසිටිව් තින්කින්. පොසිටිව් තින්කින් කියන එක ගොඩක් වැදගත් වෙනවා අපේ ජීවිතේට. පොසිටිව් තින්කින් නැත්නම් ධනාත්මක සිතුවිලි කියන එක ගොඩාක් වැදගත් වෙනවා අපේ ජීවිතේට. මොකද අපි සමහර වෙලාවට කියන්නේ අපේ ජීවිතේ අප් ඇන්ඩ් ඩවුන් තියෙනවා. හැම වෙලාවෙම අපි ඒ කියන්නේ හොඳම දේවල් අපේ ජීවිතේ වෙන්නේ නැහැ සමහරලාට. ඒ සමහරලාට නරක දේවලුත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ වගේ අවස්ථාවක කොහොමද හිත හදාගන්නේ කියන එක, හිත හදාගෙන කොහොමද ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යන්නේ කියන එක තමයි මම පුංචියට විස්තර කරන්න යන්නේ. අපේ ගොඩක් වෙලාවට අපි ඒ බිඳ වැටීමක් ඇති වුණාම ඕක ඇතරම ඒ කියන්නේ එක එක විදියට වාගේ සමහරලාවට ඔයාගේ එක්සෑම් එකක් වෙන්න පුළුවන් ළමයි ස්ටුඩන්ට් කෙනෙක් න ะ නැත්නම් සමහරලාවට ඔයාගේ මොකක් හරි ආදර සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්, නැත්නම් පවුලේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔයගේ එක විදිහේ ප්‍රශ්නවලදී ඔයා කඩා වැටීම් වලට පත් වෙනවා. ඒ වෙලාවට ඔයාට කරන්න තියෙන්නේ ඇත්තටම හොඳම වැඩේ තමයි ඒ කඩා වැටීම් ඇති වෙන වෙලාවේදී ඔයාගේ හිත හදාගෙන ඉස්සරහට ඔයා වැඩ කටයුතු ටික කරගෙන යන එක තමයි කරන්න ඕනි. මේ වෙලාවට ඇත්තටම දැන් මේ කියනවා වගේ තරම් ලේසි නැහැ. ඔයා හිතන්නකෝ ඔයා එක්සෑම් එක ෆේල් වුණා කියලා. එහෙනම් ඔයා මොකක්ද කරන්න ඕනි? ඒ ඊළඟ ඒ කියන්නේ ඊළඟට තියෙන එක try කරන්න. ඔයාගේ හිත හදාගෙන ඔයා වැඩ කරන්න ඕනි. ඕක මෙහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා ඇත්තට හිත හදාගෙන ගොඩාක් අමාරුම ඔයාලා කරන් තියෙන්නේ. ඔයා සමහරවිට ගොඩක් YouTube එකේ තියෙනවා පොසිටිව් මොටිවේෂනල් වීඩියෝස්. ඒවා ඔයාලා බලලා අහලා ඉවරලා ඔයාගේ හිත ටිකක් පොඩ්ඩක් ධෛර්යමත් කරගන්න පුළුවන්. ගොඩක් හේතු වෙනවා ඇත්තට මේ ඒ වගේ වන. ඒක ඇත්තටම මේ ඒ කියන්නේ ඒවා ඒ කියන්නේ අහනකොට ඔයාගේ හිතට ඇත්තටම කියන්නේ ලොකු ගැම්මක් එනවා. ඒකෙන් ඔයා හිත හදාගෙන ඉස්සරහට ඇත්තටම යන්න පුළුවන්. ඒ වගේම හොඳ පොතක් තියෙනවා The Power of Positive Thinking කියලා. නෝමන් වින්සන්ගේ. ඒක පුළුවන් නම් ඔයා කියවන්න. ඒක ලොකු හොඳ පොතක්. නියමයට පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම ඔඩියෝ බුක් එක තියෙනවා YouTube එකේ. පුළුවන් නම් ඒකත් අහන්න. The Power of Positive Thinking පොතේ නම. නියම පොතක් අතරම. ඒ වගේ ඒක අහලා පොඩ්ඩක් ඔයා මේ ඒ කියන්නේ හිත හදා ගන්න අතරම ඒ කියන්නේ try කරන්න හිත හදා ගන්න. ඒ වගේම ඔයා හිතන්නකො සමහරවිට ඔයා කියන්නේ මොකක් හරි එක්සෑම් එකක් හරි මොකක් හරි තරංගයක් හරි මොකක් හරි තියෙනවා කියලා හිතන්නකො. ඔයා හැම වෙතිස්සෙම හිතනවා නම් ඔයා අපි තරංගයක් කියලා හිතමුකෝ. දුවන තරංගයක් කියලා හිතමු. එතකොට ඔයා හිතනවා නම් මට මගේ ආරයට වඩා ආරයා මට වඩා දුවයි. එහෙම වගේ ඔයාට හැම තිස්සෙම හිතනවා නම් ඔයාට ඇත්තටම ඒක දිනන්න තියෙන chance එක අඩුයි. මොකද ඔයා හැමතිස්සෙම ඔයා හිතන්නේ මට බෑ කියන தත්ත්වය තමයි ඔයාගේ හිතේ වැඩ කරන්නේ. ඒක ඔයා හැමතිස්සෙම මේක කියාගන්න ඔයාගේ අතරම අර යට හිතටත් ඒක යනවා. එතකොට එහෙම ගිහිලිවල ඔයා ඇත්තටම මේක සිද්ධ වෙනවා. ඒක නිසා ඔයාට හොඳම දේ තමයි ඔයා හැමතිස්සෙම ඔයාට පුළුවන් කියන ඒක ඔළුවට දාගන්න. මට ඇත්තටම මට මේ දේ කරන්න පුළුවන්, මට මේ දේ කරන්න පුළුවන් කියන එක ඔළුවට දාගන්න. ඒක එහෙම තිබුණොත් එහෙම කරගත්තොත් එහෙම ඇත්තටම ඔයාට යටිහිතටත් ගිහිල්ලා ඔයාගේ ඒ කියන්නේ ඔයාට මේක පුළුවන් කියන එක ඔයාගේ යටිහිතටත් ගිහිල්ලා ඇත්තටම ඔයාට chance එකක් එන්න තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ මෙහෙමයි. මේක දැන් ඔයා නිකන් ඉඳලිවල ඔයා හැමතිස්සෙම මට පුළුවන් කියලා කිව්වට ඕක වෙන්නේ නැහැ. ඔයා ප්‍රැක්ටිස් කරලා ඒ කියන්නේ ඒවත් කරන ගමන් ඔයාගේ හිත හදන්න ඕනේ පොසිටිව් විදිහට. එතකොට ඇත්තටම ඔයාට මේ අර වාගේ කියන්නේ ඒ ටාගට් වලට යන්න පුළුවන්. ඕක ගොඩක් මම අත්දැකලා තියෙනවා මගේ ජීවිතෙත්. ඒ කියන්නේ මම සමහර වෙලාවට ඒ කියන්නේ මම ඒ කියන්නේ සමහර වෙලාවට මම හිතුවොත් එහෙම පොඩියට හරි මට මේක බෑ කියලා අනිවාර්යෙන් ඒක එන අමාරුයි කරගන්න. ඒ වුණාට මම ඒ කියන්නේ හිතුවොත් එහෙම මට මේක කොහොම හරි මම කරගන්නවා කියලා අනිවාර්යෙන් මේක ඒ කියන්නේ ඔයාට දැන් නැති වුණත් ඔයාට ටික දවසයි ඒ කියන්නේ කාලයකට අවශ්‍ය හරි ඔය ටාගට් වලට යන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඒක ඇත්තටම මාරම මේ කියන්නේ මාරම මේව එකක්. ඒක පුළුවන් නම් ඔයා ප්‍රැක්ටිස් කරන්න ඔය පොසිටිව් තින්කින් කියන එක හැමතිස්සෙම ඔයා හිතන්න පොසිටිව් විදිහට. ඔයා හිතන්න මට මේක පුළුවන්, මට මේ දේ කරන්න පුළුවන්, මට මේක හරියයි. ඒ වගේ හැමතිස්සෙම හිතට දාගන්න. ඔයාට ඕක ඒ කියන්නේ
කරන්න බැරි ඒ කියන්නේ ඔයාට කියන්න බැරි නම් හිතෙන් යටි හිතෙන් ඔයා ලියන්න. ලියලා හරි ඔයාට පුළුවන්. ඒ කියන්නේ දවුදේ වරුවට අරගෙන මට මං අද මට මේක කරන්න පුළුවන්. මට මේ ගමන යන්න පුළුවන්. මට මේ එක්සෑම් එක පාස් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ලියලා හරි කමන්නේ. 5-6 පාරක් ලියලා හරි කමන්නේ. හිතට දාගන්න. එතකොට ඇත්තටම ඔයාට ඕක හැමදාම කරන්න ඔයාගේ මේ ඒ කියන්නේ යටි හිතටත් ඔය සිතවිල්ල යනවා. එතකොට ඔයාට කෙලින්ම මේ ඔයාට ඒ කියන්නේ ඒ වාගේ ටාගට් වලට යන්න පුළුවන්. ඕක ගොඩක් එක්සෑම් වලට එහෙම ගොඩක්ම බලපානවා. ඔයා හිතන්නකෝ එක්සෑම් එකක් ඔයා තියෙනවා මැත්ස් එක්සෑම් එකක් කියලා හිතන්නකෝ. ඔයාගේ හිතේ වැඩ කරොත් මට මේ ගණන් හදන්න බෑ කියලා බෑම තමයි. ඒක 100% ෂුවර්. ඒක ඒ කියන්නේ කොහොම කිව්වත් ඒක එනම අමාරුයි. ඔයාගේ හිතේ වැඩ කරොත් එහෙම ඔයා අනිවාර්යෙන් ඔයාගේ හිතේ වැඩ කරොත් එහෙම ඔයා මම මේක කරනවා මම මේක කොහොම හරි කරගන්නවා කියලා ඔයාගේ හිතට දාගත්තොත් එහෙම අනිවාර්යෙන්ම ඔයාට chance එකක් එනවා. ඒක ආයෙ වළක්වන්න බෑ. ඒක ඇත්තටම ඒ කියන්නේ මාරම ඒ කියන්නේ ගොඩක් ලොකු බලපෑමක් කරනවා මේ ඔය positive thinking කියන කතාව. ඒක නිසා හැම තිස්සෙම මොන දෙයක් තිබුණත් ඒ කියන්නේ මොනම දෙයකදීවත් ඔයා නෙගටිව් විදිහට හිතන්න යන්න එපා. පොසිටිව් විදිහට හිතලා ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න ඔයාට අනිවාර්යෙන් ඔයාගේ ටාගට් වලට යන්න පුළුවන්. හරි. එහෙනම් ඕකයි මට අද කියන්න ඕනේ.